අයිබන් කියලා පිළිගන්න Top of Design YouTube channel එකට ආලා හැමෝම මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ මගේ පවුලේ අයව මම කටාවලට ගෙනගත්තු වෙලාවේ මං යාළුවව එක්කගෙන ගියපු තැන්. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ ෆැමිලි එකවත් කොහෙටද එක්ක යන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ අපි දවස් දෙකකින් බලන්න ගියපු දවස් දෙකක් ඇතුළත බලන්න ගියපු ප්ලේසස් ටික තමයි. ඉතින් කනට් කොටියකින් පටන් අරගෙන පර්ල් වල ඊට පස්සේ ලොසයිල් පැත්තේ ටිකක් ඇවිදින්න ගිහිල්ලා වෙන්ඩෝ මෝල් එකටත් ගිහිල්ලා තමයි පළවෙනි දවස් අපි කවර් කළේ. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි ගියේ කතාරා හිල්ස් වලට, සූක්වා කිෆ් වලට, එතකොට විලාජෝ මෝල් එකට ඒ වගේ තැන් වලට තමයි දෙවෙනි දවසේ අපි ගියේ. ඉතින් දවස් දෙකක් තමයි කටාර් වලට ඇවිල්ලා තිබ්බේ. මගේ ෆැමිලි එක දවස් දෙකකට ඇවිත් තිබ්බේ. ඉතින් ඒ දවස් දෙක ඇතුළත තමයි මේ ටික අපි බලන්න ගියේ. දැන් අපි මේ ඉන්නේ සූක්වා කිෆ් වල. සූක් එකේ තියෙන ගොඩාක් දේවල් ඇඳුම් පැළඳුම්, රෙදි පිළි, රෙස්ටුරන්ට්ස්, කැම බීම, එක විසිතුරු භාණ්ඩ ගොඩාක් දේවල් සූක් එකේ තියෙනවා. ඉතින් එදා දවසේ රෑ අපි සූක් එකේ ඇවිත් ඊට පස්සේ පහුවෙන්ද තමයි අපි කටාරා විලේජ් එකට ගියේ. ඔන්න අපි ළඟට ගියේ විලාජෝ මෝල් එක ගාව තියෙන චීස් කේක් ෆැක්ටරි එකට. ඒකෙන් තමයි අපි ඩිනර් එක ගත්තේ. මේ තියෙන අපි ඕඩර් කරපු ස්ප්‍රිං රෝල්ස් and crab bites. ඊළඟට මේ තියෙන අපේ මේන් කෝස් එක තායි කරි රයිස් එකකුයි පාස්ටා එකකුයි. දොහා ඉන්න කට්ටිය චීස් කේක් ෆැක්ටරි එකට ගිහිල්ලා නැත්නම් ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම මේකේ කෑම හරිම රසයි. ඒ වගේම මම විලාජෝ මෝල් එකේ ගත්ත ෆොටෝස් එකක් දෙකක් තියෙනවා මේ වීඩියෝ එකේ. ඊට පහුවෙන්ද අපි ගියේ හොග්වර්ට්ස් රෙස්ටුරන්ට් එකට. ඒ කියන්නේ හැරි පොටර් රෙස්ටුරන්ට් එකට. ඒ රෙස්ටුරන්ට් එකේ හදලා තියෙන්නේ හැරි පොටර් තීම් එකට. හරිම ලස්සන, හරිම වෙනස් විදිහේ අත්දැකීමක් ඒක. වෙනස්ම ඩයිනින් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලා ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න එකටත් මම ඒක ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් කරනවා. මේකෙන් පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වීඩියෝ එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා Top of Design YouTube channel එක subscribe කරලා තියාගන්න.